අපේ අන්තිම බඩේරිඟු පළදාවෙන් අපි අද ඔයාලට කියලා දෙනවා බඩේරිඟු වලින් කරි එකක් හදාගන්න විදිය. මේ පොඩි කරල් තමා දැන් ඉතුරු වෙලා තියෙන්නේ. ඔන්න බඩේරිඟු ටික මේ විදිහට හීනියට කපලා අපි වෙනම හට්ටියකට දාගත්තා. අපි දැන් මේකට පහේ ටික දාගමු. මුලින්ම රතු ලුණු ටික කපලා හීනියට කපලා තියෙන එක දාගන්නවා. ඊට පස්සේ අමු මිරිස්, රම්පේ කරපිංචා. දැන් අපි දාගමු 3-5 මිරිස් කුඩු, කහ කුඩු ස්වල්පයක්. ඊට පස්සේ පදමේ හැටියට ලුණු කුඩු වල දාගන්න. උළුහල් චුට්ටක් අපි දාගන්නවා රස වෙනවා. එතකොට හල් වතුර දාලා තම්බ ගන්නවා. මේ විදිහට වතුර චුට්ටක් දාගන්නවා. දාලා හොඳට මෙහෙම අත ගාලා ඊට පස්සේ මේක ලිපේ තියාගන්න. තැම්බීගෙන එනකොට අපි පොල් කිරි ටික දාගමු. කොහොමද පරිප්පු වගේ නේද දැන් පේන්නේ ඔයාලට. ඒ වුණාට බඩේරිඟු හොඳයි. කිරි බඩේරිඟු. වෙලිච්ච හැම බෑ, පැහිච්ච බෑ. කිරි බඩේරිඟු තමයි මේකට ගන්නෙ. කිරි බඩේරිඟු කියන්නේ අර ඇටේ කිරි පයින්නේ නියපොත්ත ගහනකොට අන්න ඒ වගේ මෝරපු නැති එක. බඩේරිඟු ටික හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් අපි පොල් කිරි ටික දාගමු. ඔන්න නියම සුවඳක් එනවා. ඔන්න දැන් කිරි බඩේරිඟු හොද්ද හදලා ඉවරයි. දැන් අපි මේක ලිපෙන් බාගමු.